ඇමරිකාවට මොකද වුනේ? ඇයි ඇමරිකාව මෙහෙම හැසිරෙන්නේ? මම ඔබෙන් අහුවොත් ලෝකේ බලවතා කවුද කියලා ඔබ ඍජුවම මට පවසාවි. ලෝක බලවතා තමයි ඇමරිකාව කියලා. ඔව්. ඔබ නිවැරදි. නමුත් ඔබ දන්නවද වර්තමානයේ වෙන විට ඇමරිකාවට ඔවුන්ගේ ආර්ථික බලය අහිමි වෙමින් පවතිනවා කියලා. එතකොට වර්තමානයේ වෙනකොට කවුද මේ ඇමරිකාවට තර්ජනය කරන අනෙකුත් රාජ්‍යයන්? ඇමරිකාවේ ප්‍රතිපත්තිවල පවා ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික හතුරා විදියට හඳුන්වන්නේ චීනය. චීනය කියලා කියන්නේ ඉතාමත් නුදුරේදීම ඇමරිකාවේ ලෝක බලවතා කියන නාමය ඇමරිකාවෙන් නුදුරාගෙන තමන් සතු කරගන්නා රාජ්‍යයක් බවට වර්තමානයේ වෙනකොට පත් වෙමින් පවතිනවා. මේ වන විට ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට නැති වෙමින් පවතින ආර්ථික බලය, කඩා හැලෙමින් පවතින ආර්ථික බලය රැක ගැනීම සඳහා විවිධාකාර වූ ප්‍රතිපත්ති නව ප්‍රතිසංස්කරණ කරමින් පවතිනවා. ඒ ප්‍රතිසංස්කරණ වලින් එකක් තමයි අපිට හඳුන්වන්න පුළුවන් ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් වලට ඔහු පනවන තීරුබදු ප්‍රතිපත්තිය. ඔබ දන්නවා අපේ රටටත් මෙම තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණා කියලා. එතකොට ඔබ දැකලා තියෙනවා විවිධාකාරයේ යුද්ධ. ඇයි මේ යුද්ධ කරන්නේ? බොහෝ වෙලාවට රාජ්‍යයන් යුද්ධ කරන්නේ Tamanගේ බලය රැක ගැනීමට. එතකොට අපි දැකලා තියෙන්නේ මිලිටරි යුද්ධ. හැබැයි ඔබ විශ්වාස කරනවද වර්තමානයේ වෙනකොට මේ ලෝකේ බලවතා කියන එක රැක ගැනීම මිලිටරි යුද්ධ වලින් කරන්න බැරි දෙයක්. ඒ සඳහා වර්තමානයේ වන විට පවතින්නේ ආර්ථික යුද්ධයක්. ලෝක ආර්ථික යුද්ධයක්ද මේ? ඔව් අපිට එහෙමත් හඳුන්වන්න පුළුවන්. නිකමට හිතන්න ඔබගේ පර්ස් එක පිරීලා තියෙනවා නම් ඔබට ඔබගේ කාර්යය ඉතාම පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකම අපි ආදේශ කරමු රාජ්‍යයකට. රාජ්‍යයක් තුල පවා ඒ රාජ්‍ය ආර්ථිකමය අතින් ඉහළ තැනක තියෙනවා නම් ඒ රාජ්‍ය ශක්තිමත් රාජ්‍යයක්. මේට සියවස් ගානකට පෙර රාජ්‍යයන් උත්සාහ දැරුවේ මිලිටරිමය අතින් ශක්තිමත් වීමට. ඒ සඳහා ඔවුන් වැඩි හරියක් නිෂ්පාදනය කරේ අවි ආයුධ. හැබැයි වර්තමාන වෙනකොට රාජ්‍යයන් ඒ ක්‍රමයෙන් ඈත් වෙලා රාජ්‍යයන් ආර්ථිකමය අතින් ශක්තිමත් වීම සඳහා විවිධ ක්‍රමශිල්ප භාවිතා කරමින් ඉන්නවා. වර්තමානයේ චීනය කියලා කියන්නේ ඊටමත් නුදුරේදීම ලෝක බලවතා ලෝක ආර්ථික බලවතා කියන සන්නාමය Taman යටතට ගැනීමට සිටින රාජ්‍යයක්. ඒ නිසාම තමයි ඇමරිකාව විසින් චීනය Tamanගේ යම් ආකාරයක හතුරෙක් විදිහට හඳුන්වන්නේ. කෙසේ නමුත් වර්තමානයේ වන විට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ රාජ්‍යයේ ක්‍රියාකලාපය ගැන කතා කරනකොට මේ රාජ්‍ය ගෝලීයකරණයට ලක්වෙච්ච රාජ්‍යයක් තමයි වර්තමානයේ වෙනකොට තියෙන්නේ. ලෝක ක්‍රමයක් තමයි තියෙන්නේ. භූදේශපාලනික තත්ත්වයක් තමයි වර්තමානයේ වෙනකොට තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි නොහිතන දෙයක් ලෝකේ කොහෙවත් තියෙන රාජ්‍යක ගේන නීතියක් ප්‍රතිපත්තියක් තවත් රාජ්‍යයකට බලපෑම් එල්ල කරයිද? අස්පනා පිටම ඔබට පේන දෙයක් තමයි මේ වර්තමාන ලෝක ක්‍රමයේ හමුවේ ලෝකේ වෙනත් රාජ්‍යක බලගතු රාජ්‍යක නව ප්‍රතිපත්තියක් ප්‍රතිසංස්කරණයක් ලෝකේ අනිකුත් රාජ්‍යයන් වලට බලපෑම් ඇති කරනවා. හේතුව කුමක්ද? වර්තමානයේ වන විට අපි ජීවත් වෙන්නේ අන්තර්ජාතික සබඳතා